ආයුබෝවන් හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරන අතර අද මම කියන්න හදන්නේ මේ විනාඩි 3 වීඩියෝ එකකින් අපේ මනස දියුණු කරගන්න පුළුවන් කොහොමද කියලා එක. මනස දියුණු කරගන්න අපිට කාගෙන්වත් උදව් උපකාර අවශ්‍ය නැහැ. ඕනම දෙයක් ඕනම තැනකදී තමාට දියුණු කරගන්න පුළුවන් එකම මඟ තමාගේ උත්සාහයෙන් හැම දෙයකටම වැඩ කරන එක. අපි ගොඩක් වෙලාවල් වලට කරන්නේ අපිට මොන හරි දෙයක් කරගන්න බැරුණා නම් එක්කෝ අපේ අම්මා තාත්තලාට එහෙමත් නැත්නම් සහෝදරයෙකුට එහෙමත් නැත්නම් අපේ යාළුවාට ටීචර්ට ඔය හැමෝටම අපි අවලාද කියනවනේ. එයාලා නිසා තමයි මට මෙහෙම වුනේ කියලා. ඇත්තටම කිව්වොත් ජීවිතේ කවුරුවත් නිසාවත් අපේ ජීවිතවලට කිසිම හානියක් වෙන්නේ නැහැ. අපේ ජීවිතයේ අයිතිය අපේ ජීවිතේට මොනවද අපි ඉෂ්ට කරගන්නේ ඉෂ්ට සිද්ධ කරගන්නේ හැම දෙයකම අයිතිය වගකීම අපි සතුයි. චූටි කාලෙදී අම්මලා තාත්තලා අපිට යන්න මග ඒවා ටික කියලා දෙනවා එතනදී. හැසිරෙන්න ඕන විදිය තනියෙන් අපිට හැමදේම මුලදී කරගන්න බෑ. ඒ නිසා ඒගොල්ලෝ චූටි කාලෙදී අත දීලා ශක්තිය දෙනවා. ඒ දුන්නට අවුරුදු 18න් පස්සේ තමාගේ ජීවිතේ ඒ දුන් අත්දැකීම් සම්භාරයත් එක්ක තමා හදාගත යුත්තේ. තව එකක් තමයි ගොඩක් වෙලාවට අම්මලා තාත්තලාගේ ආදරය නිසා ඒගොල්ලෝ අපිට තහංචි බඳිනවනේ. ඒ දෙන්නෙත් වැරද්දකට නෙවෙයි අපි කිසිම දෙයක ඇත්ත හොඳ නරක අපිට ඒක හොඳක්ද නරකක්ද කියන එක නොදන්න නිසා. එතකොට අවුරුදු 18ක් වුණාට පස්සේ දැන් අද ලෝකේ තියෙන විදිහට ඉන්ටර්නෙට් එක තුලින් ගොඩාක් සෝෂල් මීඩියා තුලින් හරි මඟ යන්න තමාට යමක් ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියෙනවා. ඉතින් ඒකේ උනන්දුව තමාට තියෙන්න ඕනේ. හැබැයි කවදාවත් ජීවිතේ කොතනකදී හරි අපි තව කෙනෙක් පාගලා තව කෙනෙකුට ඉහළින් යන්න උත්සාහ කරනවා නම් ජීවිතේ අපිට කවදාවත් ඒ දේ කරගන්න බැරුව යනවා. හේතුව තමයි තමා ගැන තමා වැඩ නොකර වෙන අයගේ දේවල් හොය තමාට යන්න තියෙන මඟ බ්ලොක් කරගන්න එක නිසා. ඉතින් නැවත මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු.